අයිබවා මම මනෝජ් රම්බඩවිලගේ ඇතට මට මේ කෙටි වීඩියෝ එකක් කරන්න හිතුනා මොකද මේ ස්ටුඩන්ට්ස් ලගේ සම්බන්ධ මේ ලැබෙන වඳන සෙප්ටැම්බර් ඉන්ටේක් එක ගොඩක් දැන් ප්‍රමාද වැඩි. ඒකට ඉදිරියේදී අපි කියන මේ ජනවාරි ෆෙබ්‍රුවරි ඉන්ටේක් නැත්නම් අවුරුද්දේ සැප්තැම්බර් වලට එන්න අදහස් කරන් ඉන්නවා අපේ දූ දරුවන්ට. ඉතින් මම පොඩි දැනුවත් කිරීමක් කරන්න කියලා. මොකද මම දැක්ක මේ ළඟදී වීඩියෝ එකක් අතර මේ සෝලන් යුනිවර්සිටි එකේ මහාචාර්යවරයෙක් අතර දැක්කලා තිබ්බා. කීප දේ මම එක වෙනවා මොකද එග්‍රී වෙනවා මොකද මේ ඒජන්ට්ස් මාපියා මොකද අපි මමත් ඒජන්ට් කෙනෙක් ඒකම මේ මම එක එග්‍රී වෙනවා මේ ඒජන්ට්ස් මාපියා කියන්නේ ගොඩක් කට්ටිය දැනුවත්ව නෙමෙයි මේ රටට පැමිණෙන්නේ. ඒ කියන්නේ අපි කියන ගොඩක් ස්ටුඩන්ට්ස්ලා අපි කියන 100ට ගාණක් බැලුවොත් එහෙම ගොඩක් ස්ටුඩන්ට්ස්ලා එන්නේ අපි කියන සෙටල්මන්ට් එකකට. ඒ කියන්නේ ආයි නැත්තම් ඇවිල්ලා යන්නේ නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලන්ගේ ෆියුචර් එක මේක හදාගන්න බලන්න තමයි එන්නේ. ඉතින් අපි ඒගොල්ලන්ට හරියට මේක දැනුවත් කරනවා ඒජන්ට් කෙනෙක් වශයෙන් සහ නැත්නම් අපි කියනවා ඕනම කෙනෙක් මේ රටේ නෝ දැනුවත් වෙලා ඉන්නෝනේ මොකද්ද අපි එන මේ ස්ටුඩන්ට් වීසා කියන්නේ මොකද්ද ඒක හරියට තේරුම් ගන්න ඕනේ මොකද්ද අපිට කරන්න පුළුවන් කොච්චර කාලයක් යනවද මොනවාද වෙන අපිට තියෙන challenges කියලා ඔක්කොම මේව දැනගන්න ඕනේ. මොකද එහෙම කියන හේතුව මොකද මම එංගලන්තේ වාසය කරනවා දැන් අවුරුදු 20 ගාණක් විතර. ඉතින් මමත් ස්ටුඩන්ට් කෙනෙක් වශයෙන් තමයි මේ රටට පැමිණේ සෑහෙන කාලෙට ඉස්සෙල්ලා. ඉතින් එක්ස්පීරියන්ස් එක තමයි ඔයගොල්ලන්ට බෙදා ගන්න හදන. හැමරිස්සම මම දන්නවා මගේ ස්ටුඩන්ට්ස් අර මම හැමරිස්සම ඇත්ත. ඒ කියන්නේ අපි කියනවා ඇත්ත ප්‍රකාශ කරලා හරිද? ඒ කියන්නේ අපි කියනවා දැන් මේ ස්ටඩි කරන්න එනවා නම් ඇත්තටම ලොකු මුදලක් වැය වෙනවා. ඉතින් ඒ මුදල ප්‍රිපෙයාර් වෙන්න ඕනේ. ඉතින් අපි දන්නවා ඒගොල්ලෝ ඇවිල්ලා සමහර ඒගොල්ලෝගේ ටැලන්ට් එකෙන් ඒගොල්ලෝ පාර්ට් ටයිම් ජොබ්ස් කරලා නැත්නම් ඒගොල්ලෝ පාර්ට්නර් කෙනෙක් එක්ක ආවනම් ෆුල් ටයිම් ජොබ් කරලා ඉතින් ඒගොල්ලන්ට සෙටල් වෙන්න පුළුවන්. ඉතින් ඒ ඔක්කොම අපි කියනවා ප්‍රෙපරේෂන් එකක් තියෙනවා ගොඩක් ස්පෙෂලි දැන් අපි න බැචලර් කියන්නේ 3 to 4 years degree program එකක් තියෙනවා. ඉතින් ඔයා ඒක කමිට් කරලා එන්න ඕනේ. ඒ අවුරුදු 3-4ම ගෙවන්න බලන්න. මොකද ඉස්සර වගේ නෙමෙයි යුනිවර්සිටි එකට ආවට පස්සේ ඔයාලට චේන්ජස් කරන්න බෑ. ඒ කියන්නේ අපි ඔයාලට work permit එකක් හම්බුනත් අතරමැදි ඔයාලට work permit එක ගන්න බෑ. මොකද ඒක ඔයා studies complete කරන්න ඕනේ. ඉතින් ගොඩක් කට්ටිය මට කතා කරනවා අවුරුද්දකින් පස්සේ බොහොම අමාරුවෙන් පළවෙනි අවුරුද්දේ සල්ලි ගෙවලා ඒකම දැන් දෙවෙනි අවුරුද්දේ ඒගොල්ලන්ට ගෙවා ගන්න විදියක් නැහැ. ඉතින් ඒගොල්ලෝ චේන්ජස් වලට බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඉතින් මම කොහේම කරන්න බෑ. මොකද ඒගොල්ලෝ දැනුවත් කළා නැහැ. මොකද ඒජන්ට්ස්ලාගේ වගකීම තමයි අතරම කස්ටමර් කෙනාගේ ස්ටුඩන්ට් අපේ පුතා දුවා එන කට්ටියව හරියට දැනුවත් කරන්න ඕනේ. ඉතින් බැචලර්ස් වෙනවා නම් අවුරුදු 3-4ක් වට ඩිග්‍රී කරන්න වෙනවා. නැත්නම් ඔයාලා මාස්ටර්ස් වෙනවා නම් අවුරුද්දක් කරන්න වෙනවා. ඒක මාස්ටර් එක මම කිව්වොත් එහෙම ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා මැරි කරපු කට්ටිය. මොකද ඒ ගොඩක් ඒජන්ට්ස්ලා ඒගොල්ලෝ යවලා තියෙනවා මෙහෙට එවලා තියෙනවා. පළවෙනි අවුරුද්ද වුණාට පස්සේ ඩිපෙන්ඩන්ට් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒගොල්ලෝ පසුතැවෙනවා ඇත්තටම දැන් ගොඩක් කට්ටිය. ඉතින් ඒ වගේ බොරු පොරොන්දු කියන්නේ ගොඩක් කට්ටියට බොරු පොරොන්දු දීලා ගොඩක් මේ රටට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට ඒකේ පදන්නෝ ඩිපෙන්ඩන්ට් ගන්න බෑ මාස්ටර් එකේ. PSW ගියත් මාස්ටර් ගන්න බෑ. unless you work permit එකට යන්න ඕනේ. ඒ work permit එක ඩිපෙන්ඩන්ට් ගන්න පුළුවන් කැටගරි එකට යන්න ඕනේ. ඒක ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඉතින් ගොඩක් කට්ටිය විසිට් වීසා ඇප්ලයි කරන්න හදනවා. ඒ ඒජන්ට්ස්ලා කියලා දෙනවා විසිට් වීසා එකෙන් ගන්න පුළුවන් කියලා. ඒක හරි අමාරු ප්‍රශ්නයක් විසිට් වීසා එකෙන් කවදාවත් ගොඩක් කට්ටියට වීසා එක හම්බෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ දන්න ඔයා මාස්ටර් එකෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි මේ ෂෝට් කට් එකක් ගන්න කිව්වේ. මේවා දැනුවත් වෙන්න ඕනේ. ඉතින් මම ඒකම වැඩමුළුවක් පටන් ගත්තා. කියන්නේ දැන්ටමත් ගොඩක් ශිෂ්‍යයන්ට මම කාගේ කොයි ඒජන්ට් කෙනෙක් ආවත් මම ඒගොල්ලෝ දැනුවත් කරනවා. මොකද ඒගොල්ලන්ට ගොඩක් කට්ටියට ප්‍රශ්න තියෙනවා. ඒකෙන්ද මම හිතුවා අපේ දුරන්ට පොඩි උදව්වක් නෙමෙයි. ඇත්තටම කියන ඕනම ඒජන්ට් කෙනෙක්ගෙන් ඇවිල්ලා ඉන්නවනම් මට කතා කරන්න. ඒක නම් තමයි ඔයගොල්ලන්ට ස්ටඩීස් කරන්න යන්න ඕනම රටකට ඕස්ට්‍රේලියා වෙන්න පුළුවන්, නිව්සීලන්ත වෙන්න පුළුවන්, UK වෙන්න පුළුවන්. මම පටන් ගන්නවා මොටිවේෂන් ස්පීච්. ඒ කියන්නේ අපි කියනවා ඔයගොල්ලන්ට රට යන්න අවශ්‍යද? නැත්නම් ඔයා රට යනවා මොන වගේ රටකට යන්න පුළුවන්? මම ඒක one by one explain කරන්න. මොකද මම දැක්ක ගොඩක් වීඩියෝස් දැන් මේ දවස්වල share වෙනවා. ලංකාවේ ස්ටඩි කරන්න. ඒක ලංකාවේ ස්ටඩි කරාම මේ ඉන්ස්ටිටියුට් වලින් ඒගොල්ලෝ එක pay off කරනවා. ඒ ස්ටඩි කරන මුදල ඊට පස්සේ මේ රටවලට යවනවා. ඉතින් මෙහෙමයි අපේ මම කිව්වා වගේ එංගලන්තේ එනවා නම් ඕස්ට්‍රේලියාව වෙනවා නම් නිව්සීලන්ත වෙනවා ලොකු මුදලක් තියෙනවා අපේ යුනිවර්සිටි ගෙවන්න. ඒකම rules changes වෙලා තියෙනවා. ඒවා හැමදාම වෙනවා. ඉතින් ඔයගලන්ට ඩිසයින් එකක් තියෙනවා, අයිඩියා එකක් තියෙනවා නම් ඔයාලට challenge එකක් බාර ගන්න පුළුවන් නම් ඔයා ඕන රටකට යන්න ගියාට කමක් නැහැ. rules change වුණත් ඔයාගේ motivation එකක් තියෙනවා ඔයාලට ජය ගන්න පුළුවන්. ඒක තමයි මම හැමරිස්සම කියනවා. ඉතින් ඒකෙන්ද ඔයා ඒ වගේ රටවල වලට යනකොට ඔයා ප්‍රිපෙයාර් වෙන්න ඕනේ. එකෙන් ලොකු මුදලක් වඩ වැයෙනවා. හැබැයි ඉතින් ඒක ඉන්වෙස්ට්මන්ට් එකක් වගේ වැඩක්. ඔයගොල්ලෝ එක චැලෙන්ජ් එක බාර ගන්න කැමති නම් ගොඩක් මේ රටවල වල මිනිස්සු ඇවිල්ලා ඒ වගේ චැලෙන්ජස් බාරගෙන ඒගොල්ලෝගේ achieve කරලා තියෙනවා ඒගොල්ලන්ගේ goals. ඉතින් ඒකේ වාසිය මොකද? එංගලන්තේ, ඕස්ට්‍රේලියාව, නිව්සීලන්ත රටවල ගියතොට qualification එක ස්පෙෂලි එංගලන්තේ
ක්වොලිෆිකේෂන් එක ඉතාමත් රෙකග්නයිස්. ඒ කියන්නේ ඕනම ලෝකෙක ඕනම රටකට ගියාම වාට ඒක ක්වොලිෆිකේෂන් එක රෙකග්නයිස්. ඒක හින්දා තමයි ගොඩක් කට්ටිය මේ එංගලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ රටවලට යන්නේ. ඉතින් අපි කියන වගේ අපි රටකට ගිහිල්ලා වැඩක් නැහැ බැචලර් එකක් කරන්න. ඒ කියන්නේ අපි කියන රටවල් තියෙනවා ඔයාට යන්න පුළුවන්. ඉතා අඩු මුදලකට. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ ඒක ගිහිල්ලා අපිට ප්‍රමාණවත් බැචලර් එක ඊට වඩා වටිනවා ලංකාවේ ඉඳන් බැචලර් එකක් කරලා වාට ඉහළ මට්ටමට යන්න පුළුවන්. ඒක ඉතාමත් වටිනවා. මොකද යන්නම් වාලේ රටකට ගිහිල්ලා වැඩක් නැහැ. ගොඩක් රටවල් තියෙනවා අඩු මුදලට යන්න වාට. ඒවා තීරු කරන ඔයගලා තෝරගෙන වැඩක් නැහැ. ඒකයි මම කිව්වේ යන්නම් වාලේ ස්ටඩීස් වලට ගිහිල්ලා බැචලර් එකට ගිහිල්ලා වැඩක් නැහැ. මොකද ඒවා පිළිගැනීමකුත් නැහැ වගේ රටවල් වල තියෙන ක්වොලිෆිකේෂන්. ඒකින්ද ඔයා යනවා නම් ප්‍රපෙයාර් වෙන්න. ඒ කියන්නේ එංගලන්තය, නිව්සීලන්ත, ඕස්ට්‍රේලියාව වගේ රටවල් වලට එම් කරන්න. බෑ ඒකේ චැලෙන්ජ් එකක් තියෙනවා. මම මනෝජ් රම්බඩවිලගේ මගේ MCS කන්සල්ටන්ට් නැත්නම් ලන්ඩන් MCS කන්සල්ටන්ට් කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඒකම Facebook page එකක් තියෙනවා මනෝජ් රම්බඩගේ. වඩා සබ්ස්ක්‍රයිබ් කරන්න. මගේ හැම සබ්ස්ක්‍රයිබ් කරන එක පුද්ගලයෙක්ටම සතිය පැයදී ඉන්නවා. මොකද මගේ කාලේ මම අදටත් මේ කාලේ ගොඩක් දන්නවා. දැන් මේ ගොඩක් කමෙන්ට්ස් වලේ මම දන්නවා මම ගොඩක් දූ දරුවන්ට උදව් කරනවා. මම කියන්නේ සමහර දවස් මම පැය භාගේ පැය ඒගොල්ලත් එක්ක ගත කරනවා. මොකද ඒගොල්ලෝ ප්‍රශ්න ඒගොල්ලෝ අවිලා තින්නේ එක ඒජන්ට්ස් ලගින්. හැබැයි ඒගොල්ලන්ට කිසිම සහනයක් නැහැ. නැත්නම් ඒගොල්ලන් වැරදි තීරණ තමයි දීලා තමයි කියන්නේ වැරදි දේවල් දීලා තමයි මේ රටට එවලා තින්නේ. ඉතින් මේක අපි නැති කරන්න ඕනේ. මේ ප්‍රශ්න වලට මූලික හේතුව තමයි මේක තමයි. ඒකින්ද අපි කියනවා වගේ අපි ඇත්ත කියලා එවන්න ඕනේ රටකට. ඒ කියන්නේ අපිට කමිෂන් එකක් හම්බ වෙන හින්දා අපි තල්ලු කරලා වැඩක් නැහැ රටකට. අපි ඒගොල්ලන්ට ඇත්ත කියලා ඒක මේ රටට ආවට පස්සේ ඒගොල්ලන්ට කෝල් එකක් දීලා ඒගොල්ලන්ගේ මොනවද තියෙන අඩුපාඩු නැත්නම් අපිට පුළුවන් මට්ටමින් අපි උදව් කරලා ඉතින් ඒක තමයි වෙන්න ඕනේ. අර ඒජන්ට්ස් මාෆියාව මම ඒක ආයෙනවා. ඉතින් ඒ මහාචාර්යත් එක්ක මම පිළිගන්නවා ඒක ඇත්තට මේ ගොඩක් අසරණ වෙලා ඉන්නේ මේ දුදදරු. ඇත්තට මේ ගොඩක් කට්ටිය දැන් එනවා. ඒගොල්ලෝ PSW දාගන්න බෑ. සමහර කට්ටියට මුදල් ගෙවා ගන්න බෑ. මොකද ඒගොල්ලන්ට තියලා තියෙන වැරදි තොරතුරු අනුව. ඉතින් ඒකින්ද පළවෙනි කාර්යය ඔයා ස්ටඩි කරනවා නම් රටකට යනවා නම් ක්වොලිෆිකේෂන් එකක් රෙකග්නයිස් කරන රටකට යන්න. නැත්නම් ඔයා යන්නම් වාලේ බැචලර් එකක් කරලා වැඩක් නැහැ. මොකද ඊට වැඩිය හොඳයි ලංකාවේ ස්ටෑන්ඩඩ්ස් හොඳයි. ඒ කියන්නේ ලංකාවේ බැචලර් එකක් කරලා වාට ඉහළට යන්න පුළුවන්. දැන් ගොඩක් කට්ටිය ලංකාවේ වෙල්ස්ටර්ස් ලියලා තිනවා. ඉතින් ගෙන ගන්න එනවා නම් චැලෙන්ජ් එකක් තියෙනවා. එංගලන්තේ, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, ඒක කැනඩාව සහ අතර රටවලට. අතන දැන් මමත් මේ ඇවිල්ලා ඉන්න කැනඩාවට. අතන මේ කැනඩාව ඇතනම ඉතාමත් හොඳ රටක්. ඉතින් මේ වගේත් මම දැන් මේ වගේ යුනිවර්සිටිස් දෙකකට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේ රටක් විතරයි මම කිව්වා වගේ එනවා නම් චැලෙන්ජ් එකක් තියෙනවා. හැබැයි යන්නම් වාලේ යන්න එපා. ඒකින්ද මට අදම කතා කරන්න ඔයගලන්ට ඕනම ප්‍රශ්නයක් තියෙනවා නම් මම ලංකාවටත් ළඟ තියෙනවා. ඒතර මගේ මොටිවේෂන් ස්පීච් මම ගොඩක් දෙනම් බලාපොරොත්තු වෙනවා ගොඩක් දුවා දරුවන්ට. මොකද අපි අඩුපාඩු තමයි මිනිස්සුන් අපිව හරියට දැනුවත් නොකරන එක. මේ නොකරන එකෙන් තමයි ගොඩක් මේ අපි අමාරු වැටෙන්නේ. මගේ හෙල්ප්ලයින් එක මම යටින් දාන්න. මම හැමදේම සැදී පැදින්න ඔයගලන්ට කතා කරන්න. ඔයගලන්ට රට යන්නම කියලා මම කියන්නේ. ඔයගලන්ට ඕන් අයිඩියා එකක් තියෙනවා නම් කොහොමද ප්‍රෙපෙයාර් වෙන්නේ? මම හරි ගයිඩ්නස් එක දෙන්නම් ඔයගලන්ට. කොහේ රටකට යන්න ඕනේ? මොනවද ප්‍රෙපරේෂන් එකෙන් එන්න ඕනේ? ඒකේ අනේක worth it ද කියන එක මම මට ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් කට්ටිය ඒක දන්නේ නැතුව තමයි මේ රටවල වලට ගිහිලා අමාරු වැටෙන්නේ. ඉතින් මම හිතුවා මගේ වාක්‍යය තමයි ඒජන්ට් කෙනෙක් වැඩියට ඇත්ත කියලා හරි දේ ප්‍රකාශ කිරීම ගැන. ඉතින් මම හිතනවා ගොඩක් කට්ටියකට එග්‍රී වෙනවා කියලා. අර කිව්වාගේ බැචලර් එකක් කරන්නම් වාලේ ඕන රටකට යන්න එපා. අඩු මුදලක් තිබ්බයි කියලා. මොකද එදා කිව්වාගේ මම මුදල අඩුවෙන් ඔඩින්න ප්‍රශ්නයකුත් තියෙනවා. ඒකෙන්ද හැමදේම අපි බලන්න ඕනේ. ඒකම ලංකාවේ ඔයා ස්ටඩීස් කළා. ඔයාට කියනවා නම් ඒ මුදල ඔයාට හම්බ වෙනවා. ඊට පස්සේ අපි රටකට යන්න කියලා. එහෙම යන්නත් බැහැ. මොකද ඕගොල්ලන්ගේ ෆයිනෑන්ෂල් සිටුේෂන් එක අපි කවුරුත් දන්නේ නැහැ. මොකද හැම පුද්ගලයාම රටකට එනවා නම් ෆයිනෑන්ෂල් ප්‍රෙපරේෂන් එකක් තියෙනවා. ඉතින් ඒවා තමයි මූලික කරුණු. ඉතින් ගොඩක් කට්ටිය එහෙම ගොඩක් කට්ටිය අරිම මුදල් අමාරුවෙන් හම්බ කරගෙන ඇවිල්ලා ජය ගන්න කට්ටිය ඉන්නවා. ඉතින් අපි ඒ කියන වගේ චැලෙන්ජ් එකක් බාර ගන්න පුළුවන් කට්ටිය වෙන්න ඕනේ. ඒකෙන්ද අදම මට කතා කරන්න මම පුළුවන් ඔයගලන්ට පුළුවන් තරමේ මගේ උපදෙස් දෙන්න. මොනවාද වෙන්න ඕනේ කියලා. අනිත් එක රටක් විතරයි. ඒ රට අනුව වගේ හැමදේම තීරණය වෙන්නේ නැහැ. එක එක රට අනුව වෙනස් වෙනවා ජීවිතේ. මොකද මගේ එක්ස්පීරියන්ස් එක මම මේ කියන්නේ. ඉතින් ඒකෙන්ද ඔයගලන්ට චැලෙන්ජ් එකක් බාරගෙන කැමති නම් ෆයිනෑන්ෂියලි වා ප්‍රෙපෙයාර් වෙනවා නම් මූලික අධීරයට ඕනම දෙයක් කරන්න පුළුවන්. ඒකෙන්ද රට යන්නම කියලා නීතියක් නැහැ. ලංකාවත් ඉතාම හොඳ රටක්. ඒකෙන්ද ලංකාවෙත් এডুকেෂන් සිස්ටම් එක ගොඩක් හොඳයි. ගොඩක් කට්ටිය එන්නේ මොකද මම දන්න 100 ගාණක් මේ රටවලට එන්නේ. ඒගොල්ලන්ගේ ෆියුචර් ප්ලෑන්ස් මේ සෙටල් වෙලා දෙයක් කරගන්න.
ඉතාම අදු පතිසර තමයි ගොඩක් ස්ටඩී කල්ලා තමන්ගේ රටට ගීල තමන් දෙයක් කරන්න ඉතින් මම මනෝජ් රම්බඩවිලගේ වෙනදා කිව්වාගේ මම හෙප්ලයින් එකක් දානවා මොකද මේ ගොඩක් මේ ඒජන්ට්ස් මාෆියාව අපි නැති කරන්න ඕනේ මොකද මමත් ඒජන්ට් කෙනෙක් වශයෙන් කියන්නේ ඉතින් හැමෝටම මම කියන ඒජන්ට්ස්ලා ගොඩක් හොඳ ඒජන්ට්ස්ලා ඉන්නවා ඉතින් ඒකින්ද අපි මේක හොඳම දේ තමයි අපි අපේ දුවදරුවන්ට ඇත්ත ප්‍රකාශ කරලා හරි දේ ප්‍රකාශ කරලා අපි ගන්න කමිෂන් එකට ඒගොල්ලන්ට සාධාරණයක් කළොත් අපිට වරදින්නේ නැහැ කියලා. ඉතින් මම මනෝජ් රම්බඩගේ MCS කන්සල්ටන්ට්